හිතවත් මිට්ටුවනේ. දකුණු කොරියාවට හොරු පැනපු සිද්ධියක් ඊයේ මාධ්‍යයට වාර්තා වුණා. රාජපක්ෂ පවුලේ මහකොළුවයි ඒ වගේම ඉත්තෑ කන්දට මුට්ටි අල්ලන තවත් සිවුර යුනිෆෝම් එකක් කරගත්තු සංඝ මැරයෙකුයි කොරියාවට ගියා කියලා ඊයේ මාධ්‍ය සඳහන් වෙලා තිබුණා. මරාගේ කොළුවට මේ වෙලාවේ පෙර ගමන්කාරයා හැරියට කස ගහන්නේ ඉත්තෑ කන්දේ. ඉත්තේ කන්දෙල මහන වෙලා ඉන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයේ නෙමෙයි මිනිමරු මරාගේ නිකාය කියලා හැමෝම දන්න කාරණේ. හැබැයි මුන් මේ වෙනකොට අපේ රට පුරාම ජාතිවාදය අවුස්සමින් ඒකේ වාසිය රාජපක්ෂලට දෙන්න උත්සාහ කරනවා වගේම මේ වෙනකොට ලෝක වටේ ගිහිල්ලා දැඩි ලෙස දුක් විඳලා අතට පණන් 4ක් හොයාගන්න අහිංසක මිනිසුන්ව සුද්ධ කරන වැඩේ පටන් අරන් තියෙනවා. කෙනෙක් අහන්නට පුළුවන් එතකොට JVP එක පෙරටුගාමිකටත් පිටරටවල වල ශාඛා තියෙනවා නේද? ඒගොල්ලෝ සල්ලි එකතු කරනවා නේද? ඔව්. ඔවුන් ඒවා කරන්නේ උන්ට පැහැදිලි දේශපාලන අරමුණක් තියෙනවා. පෙරටුගාමින්ගෙන් ගිහිල්ලා ඇව්වොත් එහෙම ඇයි ඔයගොල්ලෝ මේ සල්ලි එකතු කරන්නේ නැත්නම් ඇයි උඹලා එකතු කරන්නේ කියලා ඔවුන්ට පැහැදිලිව ළඟා කරගන්න අරමුණක් තියෙනවා. ජවිපේට ඒක තියෙනවා. හැබැයි මරාලට ඒක නැහැ. මරාලගේ පක්ෂේ ඉන්නේ උන් අදහන්නේ මරා. උන්ට දිනා ගන්න ප්‍රතිපත්තියක් නැහැ. උන්ගේ ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තියක් නැති එක. හැබැයි අවාසනාව තමයි මේ ලංකාවෙන් එළියට ඇවිල්ලා දහදු ඉඳලා කීයක් හරි හොයාගන්න සමහර මෝඩ මජරි කාලකන්නින්ට පොඩි උණක් තියෙනවා. ලංකාවේ ඉන්න සමහර හාල්පාරු දේශපාලු එක්ක එහෙම නැත්නම් අර කලාව විකලාවක් කරගෙන ඊයේ පෙරද එක පාට නැගලාපු තරුවක් එක ෆොටෝ එකක් ගහලා Facebook දාගන්න. ඒ වගේම දැන් බන ස්ටාර්ලා ඉන්නවනේ. අන්න ඒ වගේ පාදඩේක් ගෙනල්ලා උන්ගෙන් බන අහලා ඒ ෆොටෝ එකක් අරගෙන Facebook එකේ දාන්න. මේක ලෙඩක්. මෙන්න මේ ලෙඩේ වාසිය ගන්නව රාජපක්ෂලා. අද වෙනකොට නාමල් කොළුවා අර ඉත්තේ කන්ද කියන පාදඩ සංඝ මැරයත් එක්ක කොරියාවට ගිහින් ඉන්නේ එක පැත්තකින් කොරියාවේ ඉන්න අහිංසක කොල්ලන්ට පිප්පොකට් ගහන්න. අනිත් පැත්තේ උන්ගේ මොලේ සෝදන්න. මිට්ටෝරණි කොරියාවේ හිටියත් එහෙම නැත්නම් ඉතාලියේ හිටියත් යුරෝපයේ වෙන රටක හිටියත් කවුරුවත් රජසප විඳින්නේ නැහැ. මේ හැමෝම විඳින්න තියෙන අන්තිම දහදුක් විඳලා තමයි කීයක් හරි හම්බ කරගන්නේ. විශේෂයෙන්ම කොරියාවේ ඉන්න තරුණයෝ දරුණු විදියට මහන්සි වෙලා තමන්ගේ ලේ කඳුළු දහඩිය වගුරුවල තමයි කීයක් හරි හොයාගන්නේ. එතකොට ඒ වගේ අහිංසක කොල්ලන්ගේ පොකට් එකට බහින එක අන්තිම පාදඩ වැඩ. හැබැයි මිත්‍රෝනි ප්‍රශ්නේ තියෙන්නේ මේවා සංවිධානය කරන සමහර කාලකන්නින්ට මේව වාසිය ඇති. මොකද උන් ඒවා නිකම්ම කරන දේවල් වෙන්න බැහැනේ. හැබැයි මිත්‍රෝනි ප්‍රශ්නේ තියෙන්නේ මේ අවසානයේ උගලට අහු වෙන උන් දවසින් දවස විනාශ වෙනවා. මේක කොරියාවට විතරක් නෙමෙයි ප්‍රංශයේ හිටියත් ඉතාලියේ හිටියත් යුරෝපේ කොයි හිටියත් ඕක ওই විදිහට සිද්ධ වෙන බව තමයි අපි දකින්නේ. පහුගිය කාලේ මට ප්‍රංශයෙන් එක වීඩියෝ එකක් ඇව්වා. මේ ලංකාවේ ඉන්න කෙනෙක් ඇව්වේ ලංකාවේ ඉන්න හාමුදුරනේ ප්‍රංශ ගිහිලා භූතයෝ අල්ලන්න. භූතයෝ අල්ලන්න මේ භූතයෝ අල්ලන්න හාමුදුරුවෝ ප්‍රංශේ මේ ලංකාවේ ඉඳලා ප්‍රංශයට ගෙනල්ලා මොකද්ද හොයන්නේ තොইলයක් නල්ලා තිබ්බ රෙස්ටෝරන්ට් එක. කොහොම හරි පස්සේ හාමුදුරුවොත් එක්ක මේ තොইল කරපියුන් කෙලගෙන තමයි මේ වීඩියෝ එක එව්වේ. මම ඒක පබ්ලිෂ් කරේ නෑ. මොකද උන්ට කහන සල්ලි තියෙන හින්දානේ හාමුදුරුවෝ හෙට ගෙන්න ගත්තේ. නමුත් මම කියන්නට හදන්නේ මේ යුරෝපයේ හිටියයි කියලා. එහෙම නැත්නම් ටයිකෝට් ඇන්දයි කියලා උන් අර මොලේ දුණු જાතියක් බවට නැත්නම් මිනිස්සු බවට පත් වෙන්නේ නෑ. ඒ ඇඟ ඇතුලේ ඉන්න හිඟන්න ලෝකෙ කොයි හිටියත් ඒ විදිහටම ඉන්නවා. බුද්ධිය නැති. එහෙම නැත්නම් හිතලා බලලා ප්‍රායෝගික තීන්දුව ගන්න බැරි උන්ගේ වාසිය ගන්නේ කපටි හරහා. දැන් ඔබ දන්නවා ඇති ලංකාවේ ඉන්න සමහර ප්‍රසිද්ධ කේන්දරකාරයෝ ඉන්නවා. උන් කියන තරම කියන්නේ පට්ටපල් බරු. හැබැයි උන්ට මේ රටේ තරු පෙන්නන channel හදපු නම් තියෙනවා. ඔය ඉතාලිය වගේ රටවලට ඇවිල්ලා කේන්දරේ බලන්න යූරෝ 100ක් දීලා බලා ගන්න හරක් ඉන්නවා. කොටින්ම උන්ගේ අනාගතය ගැනවත් හිතා ගන්න බැරි කේන්දරකාරයෝ යුරෝපෙට ඇවිල්ලා බර ගානක් හම්බ කරනවා. ඒකම තමයි මනාලා මේ වෙනකොට කොරියාවට ගිහිල්ලා කරන්නේ. අනිත් කාරණේ තමයි කොරියාවේ ඉන්න කොල්ලෝ කල්පනා කළ යුතු වැදගත්ම කාරණයක් තමයි උන්ට පිට රටකට ගිහිල්ලා දහදුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ රාජපක්ෂලා වගේ කාලකන්ණි පාහර බල්ලෝ අවුරුදු 70ක් අපරට විනාශ කරපු හින්දා. එහෙම නැතුව අපේ රට සංවර්ධිත වුණා නම්
අපේ රටේ කොල්ලෝ කොරියාවට ගිහිල්ලා කොරියන් කාර්යෝ කරන්න අකමැති ජොබ් කරන්නේ නැහනේ. මොකද කොරියන් කාර්යෝ කරන ජොබ් කරන්න දෙන්නේ අපේ කොල්ලන්ට. අපේ කොල්ලෝ කරන්න පුළුවන් බොහොම අමාරුම ජොබ්. එහෙම නැත්නම් දරන්න තියෙන උපරිම දුක විඳලා තමයි ඒගොල්ලෝ කීයක් හරි හොයාගන්නේ. ඒ සල්ලිත් එක්ක සෙල්ලම් කරන මේ ඝන ගෙඩියන්ට යන්න වෙනම ලෝකයක් හදන්න ඕනේ. මිත්‍රෝනි අනිත් කාරණේ තමයි මුන්ට සල්ලි දෙන හැමෝම දෙවතාවක් කල්පනා කළ යුතු වෙනවා. උන් දැන් එක රවුමක් කෙලවගෙනව කොරියාවට ගිහින් ඉන්නේ. මොකද ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් නැති හින්දා සමාජ තත්ත්වයක් නැති හින්දා තමයි උන් කොරියාවට ගිහලා දුක් විඳින්නේ. රාජපක්ෂලා නැවත වතාවක් කන්න බොන්න දීලා පෝෂණය කරොත් ඊළඟ වතාවේදී උගට විතරක් නෙමෙයි උන්ගේ ඊළඟ පරම්පරා 3-4කටත් කෙලවෙනවා. අන්තිමට වෙන්නේ උන්ට විතරක් නෙමෙයි උන්ගේ දරුවන්ගේ දරුවන්ටත් පිටරටවල වල ගිහිල්ලා පිටරට දුක් විඳලා තමයි ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා මිත්‍රෝනි ඔය පිටරටවල වල ඉඳගෙන කලා විකලාවක් කරගත්තු පාදර මේ ඔය තරු වලින් බිහි වෙච්ච කලාකාරයෝ ටිකක් ගෙන්න ගන්නෙව්. ඒ වගේම සමහර පාදඩ ඔය පියුමි හංසමාල්ලා වගේ බඩු ගෙනල්ලා උංග පොරවල් කරලා උංගක Facebook වලට ෆොටෝ දාගන්නෙව්. දෙවතාවක් කල්පනා කළ යුතු වෙනවා. උන් කරන පාදඩ වැඩ හින්දා උන්ට විතරක් නෙමෙයි වටේ අහිංසකෙන්ටත් කෙලවෙනවා. දැන් මරාගේ කොළුවා කොච්චර හම්බ කරලා තියෙනවද? මරා දේශපාලනයට එනකොට මරා කියන විදිහටම බැංකු ලෝන් එකක් අරගෙන තමයි ඒක දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මරා දේශපාලනයට ආවේ බැංකු ලෝන් එකක් අරගෙන. කොටින්ම ඔක දේශපාලනයට එන්න ඉස්සෙල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලේ දොවිලි පිහිපි හිටපු එකේ. එතකොට ඌ හැබැයි අද වෙනකොට උංග කොල්ල 3 දෙනාටම රස්සාවක් නොකරන අනාථ වෙච්ච කාලකන්ණි කොල්ල 3 දෙනාට කොච්චර දේපල හදලා තියෙනවද? හැබැයි ඔය කොරියාවේ ඉන්න අහිංසක කොල්ලන්ගේ හත්මුතු පරම්පරාවම සමාට හම්බ කරලා තිබ්බ දේවල් මේ වෙනකොට ඉවරයි. මොකද රාජපක්ෂලා අපේ රටේ ආර්ථිකය බංකොලොත් කරා. රටේ ඉන්න මිනිස්සුන්ට යනමන් නැති කරා. කොටින්ම බඩගින්නට වතුරක් නැති කරා. අන්නේම රටක් බිහි කරපු එවුන්ගේ අපට එහෙම රටක් ඉතුරු කරනකොට උන් අම්බානක් හම්බ කරගත්තා. අද රාජපක්ෂලට හොඳටම කැළඹිලා ඉවරයි. හැබැයි ඉත්තේ කන්දල වැනි රාජපක්ෂ නිකායේ මහාන වෙච්ච පාහර බල්ලෝ අද වෙනකොට නැවතවතාව රාජපක්ෂලා බලයට ගෙන්න කරන්න පුළුවන් උපරිම දේ කරනවා. එක පැත්තකින් ಜಾති අනුතුරේ කියලා අලුත්ම වැඩක් ආපහු පටන් අරන් ඉන්නවා. ඔබ දකින්න ඇති ඥානසාර කියන කාලකන්‍යා අද වෙනකොට නැවතවතාවක් මුස්ලිම් සිංහල ගැටුම නිර්මාණය කරන්න අවශ්‍ය උත්සාහය දරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ගම්මන් පිල්ල වගේ පාදඩයෝ මතු කරගෙන අර සුදු රෙද්දට වහලා ඉන්න නොම්බර එකේම පාදඩ ටික එළියට බහලා ಜಾති අනුතුරේ කියන කතාව ඇදගෙන යනවා. එම්මෙන් දැන් රාජපක්ෂලා සල්ලි දාලා සමහර YouTube channel ටිකුත් අටවගෙන ඉන්නවා. මුන් සියලුම දෙනා අවසානයේ කෙලවන්නේ ඔබටත් මට. දැන් කොරියාවේ ඉන්න මල්ලිලා රාජපක්ෂලා ගෙනල්ලා උන්ට කන්න බොන්න දීලා කැමතිනම් කොරියන් ගෑණියෙකුට එක්ක බුදියෙන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන්. හැබැයි ඒකට කොන්ඩම් එකටත් වීදම් කරන්නේ රාජපක්ෂලට කඩේ යන මල්ලිලාම තමයි. විශේෂයෙන්ම ඉත්තේ කන්දල කියන්නේ කවුද කියලා හැමෝම දන්නවනේ. උන්ට ගල් සාදුලයි කියන්නේ නිකන් නෙමෙයි කියලා හැමෝම දන්නවනේ. එතකොට කොරියාවට ගෙනල්ලා රාජපක්ෂලට කන්න දීලා බොන්න දීලා උන්ට බඩු ගස්සලා මේ හැමදේම කරලා අවසානයේදී කෙලව ගන්න උන්මයි. මේක කොරියාවේදී සිද්ධ වුණත්, ඉතාලියේ සිද්ධ වුණත්, ඇමරිකාවේ සිද්ධ වුණත්, ප්‍රංශයේ සිද්ධ වුණත් එකම කතන්දරේ තමයි. අනිත් කාරණේ තමයි මිත්‍රෝරුනි මේ වගේ වැරදි වැඩවලට උදව් කරනවා වගේම ඒව වෙන්න දීලා බලන් ඉන්නේ උනුත් මේවට වගේ කිය යුතු වෙනවා. මොකද මරාල එහෙට ආපුවාම මරාලට විරුද්ධව පිකට් කරන්න තරම් අනිත් මිනිසුන්ට කොන්දක් තියෙන්නට ඕනේ. හේතුව තමයි මුන් කෙලවන්නේ දැන් ඔය කට්ටියක් ඉන්නවනේ කැසිල්ල තියෙන කට්ටියක් ගෙන්න ගන්න. උන්නෝ ටිකට් වලට වේදම් කරන්නේ. උන්නේ මුන්ට බුදියෙන්න අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්නේ. සමහර ලාවට අපි දන්නවා මේ යුරෝපේ ඉන්න සමහර ගොබ්බයෝ හාමුදුරුවෝ එහෙන්දලෝ බණ කියන ස්ටාර්ලා ඉන්න උන් මෙහෙට ගෙන්නලා කන්න බොන්න දීලා යූරෝ දීලා උට ගෑණිත් දෙනවා පිරිකරට. ගෑණි දීලා මදි වෙනකොට සමහරට දුවක් දෙනවුන් ඉන්නවා මේ යුරෝපේ. දැන් ලංකාවේ ඉන්නවනේ අර ලොකු පස්සවල් ලොකු හොයන එහෙම මහාර පොරවල් ටිකක් මේ ප්‍රසිද්ධයි කියාගත්තු දේශපාලනේ හිටපු කලාලෝකෙත් ඉන්නේ උන්ව ගෙනල්ලා ගෑණි බුදිනවා විතරක් නෙමෙයි ගෑණි තමන්ගේ දුවක් දෙන සයිස් එකේ උන් අපේ රටේ ඉන්නේ උන් කියන්නේ ලංකාවෙන් ආවයි කියලා උන්ගේ අර නිවට බව නැති වෙන්නේ නැහැ. උන් ලෝකේ කොහෙ ගියත් ධාතුක් විතර හම්බ කරගත්තත් ඒ නිවටකම හින්දා තමයි මේ වගේ පාදඩට උදව් කරන්නේ.
මෙතනින් මම මේ කියන්න උත්සාහ කරන්නේ අපේ සහෝදරන්ට වෛර කරනවා කියන එක නෙමෙයි. අපිට තියෙන අනුකම්පාවක්. මොකද හේතුව එක පැත්තකින් අද කොරියාවේ ඉන්න බහුතරයක් දුක් විඳින්නේ රාජපක්ෂලවගේ කාලකන්ණි ආර්ථිකය කඩා දාපු හින්දා. එහෙම නැත්නම් ඒ කොල්ලන්ට කොරියාවගේ රටවල් වල ගිහිල්ලා දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඒ හින්දා මිට්ටෝරණි නැමත වතාවක් අපේ රටේ අහිංසකව කෙල ගන්නවද නැද්ද කියන එකයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ හින්දා කොන්දක් තියෙන හැම එකෙක්ම කොරියාවේ ඉන්න හැම එකෙක්ම රාජපක්ෂලට විරෝධය දැක්වීමුන්ගේ වගකීම යුතුයකම. එහෙම නැතු වුණොත් කෙලවෙන්නේ උන්ට විතරක් නෙමෙයි ඊළඟ පරම්පරා ගානකට. ඒ නිසා මිට්ටෝනි අර්ගෙන්තුරු ජයග්‍රහණය නැවත ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.